ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් හෝ ව්‍යාපාරයක් කරනවා නම් දැනටමත් මම මේ කාරණා ටික පොඩ්ඩක් හොඳට ඔළුවට අවධාරණය කරගන්න. මේක කියන්නේ හේතුව පහුගිය කාල සීමාව තුල ලංකාව ඇතුලේ තිබ්බ ලංකාවේ පටන් ගත්ත සුළු හා ශුද්ධ පරිමාණ ව්‍යාපාර ගොඩක් දුරට අසාර්ථක වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ශුද්ධ ව්‍යාපාර කියන එක ගොඩක් අසාර්ථක වෙලා තියෙනවා. මේකට හේතු කාරණා කීපයක් තියෙනවා. පහුගිය කොවිඩ් සමයේ අවසන් වීමත් සමග ගොඩක් කට්ටිය පුරුදුනා විශේෂයෙන් පිටරටවල හිටපු කට්ටිය ලංකාවට ආවා. ඒතකොට රැකියා කරපු කට්ටිය පොඩි පොඩි ව්‍යාපාර කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මොවුන් මේ පොඩි ව්‍යාපාර පටන් ගනිද්දි අපිට සලකා බැලිය යුතු සාධක කීපයක් තියෙනවා. ඒතකොට ගොඩක් කට්ටිය මේ ව්‍යාපාර පටන් ගත්තේ ඒ දේවල් සලකා බලන්නේ නැතුව ඒ වගේම අර අතේ සල්ලි තිබ්බ හින්දා ව්‍යාපාරයක් පටන් ගන්නවා කිසිම සක්සස් වෙන ප්ලෑන් එකක්වත් තියාගන්න නැතුව. හැබැයි සමහර කට්ටිය සක්සස් වුණා. ඒකන හොඳ ප්ලෑන් එකක් තිබ්බා. හොඳ මනි මැනේජ්මන්ට් එකක් තිබ්බා. ෆයිනෑන්ෂියල් කන්ට්‍රෝලබිලිටි එක හොඳට තිබ්බා. ඒ හින්දා සමහර කට්ටිය සක්සස් වුණා. මේ පහුගිය සිටුේෂන් එකේ ගත්තොත් අර මහා පරිමාණ ව්‍යාපාර වැටුන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ බිස්නස් එකේ චේන්ජ් තියෙනවා. එක ඉන්ඩස්ට්‍රි වල බිස්නසස් තියෙනවා. ඒතකොට එක ඉන්ඩස්ට්‍රි එකක් වැටුනොත් අනිත් ඉන්ඩස්ට්‍රි එකෙන් ඒ බිස්නස් එක අල්ලන් ඉන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ග්‍රෝ වෙනකම්. හැබැයි ඔය සුළු හා ශුද්ධ පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ දේ කරන්න අමාරුයි. හේතුව ඔවුන්ට ලොකු ප්‍රාග්ධනයක් නැති හින්දා. උදාහරණයක් කියන්න ගොඩක් මේ සිල්ලර කඩවල් දාපු කට්ටිය සහ පොඩි පොඩි වශයෙන් ව්‍යාපාර පටන් ගත්ත කට්ටිය අසාර්ථක වුණා. ඒකට හේතු කාරණා ප්‍රධාන බලපාපු හේතුවක් උනේ ඔවුන් පටන් ගත්ත ව්‍යාපාරයේ ඒ පරිසරයට ගැළපෙන ව්‍යාපාරයක් නෙමෙයි පටන් ගන්න තිබ්බේ. ඒකට හොඳ උදාහරණයක් දෙන්නම්. ඔයා කොෆි බිස්නස් එකක් පටන් ගන්නවා. කොෆි විකුණනවා හොඳටම අවුව තියෙන හොඳටම පායන කාලේ. ඒ වගේම අයිස්ක්‍රීම් විකුණනවා වහින කාලේ. සීත කාලෙට. එහෙම වුණාම අර මිනිස්සුන්ට ඒ භාණ්ඩ ලබා ගන්න තියෙන අවශ්‍යතාවය අඩුයි. බොහොම අඩු සේල් එකක් තමයි අඩු රෙවෙනියු එකක් තමයි ඔයාට එන්නේ. හැබැයි ඔයා මේ වහින කාලෙට කොෆි විකුණුවොත් අර සාමාන්‍ය මිනිස්සුන්ට උනත් ඒ සීතලට කොෆි එකක් බොන්න හිතෙනවා. ඒ වගේම අවුව තියෙන කාලයක ඔයා අයිස්ක්‍රීම් තැඹිලි වගේ දෙයක් විකුණනවා නම් අර මිනිස්සුන්ට පිපාසෙත් එක නැති කරගන්න අර ඔයා විකුණන ඔයාගේ බිස්නස් එකේ ඔයා විකුණන දේ අවශ්‍යතාවයක් වෙනවා. අන්න ඒ වගේ අර පරිසරයට ගැළපෙන දෙයක් තමයි අපි හැම වෙලෙම තෝරගන්න ඕනේ ව්‍යාපාරයක් විදියට. ඉතින්දී ඔයාලට මොනතරම් ප්‍රාග්ධනයක් තිබ්බත් කොච්චර හොඳ ස්ට්‍රැටජි එකක් තිබ්බත් ඒක පරිසරයට ගැළපෙන එකක් වෙන්න ඕනේ. තව උදාහරණයක් දෙන්නම්. මම මේ ගොඩක් වෙලාවට මේ දැක්ක දෙයක් තමයි අපි ගොඩක් කට්ටිය පුරුදුලා තියෙන දැන් අර පොඩි පොඩි කඩවල් දානවා. සිල්ලර කඩයක් දානවා. හැබැයි මේ සිල්ලර කඩේ දාන්නේ සමහරවිට එහා පැත්තෙත් තියෙන සිල්ලර කඩයක්. එයාට හොඳ බිස්නස් එකක් තියෙන හින්දා මේ පැත්තේ ගෙදර එක්කනත් සිල්ලර කඩයක් දානවා. ඒතර දෙන්නටම පොඩ්ඩක් බිස්නස් ආවම ඊළඟ පැත්තේ එක්කනත් ඒ විදිහම සිල්ලර කඩයක් දානවා. එතකොට ඒගොල්ලන්ට කස්ටමර්ස්ලා අර කඩවල් තුනටම බෙදිලා යන්නේ. එතකොට කාටවත් ලාභයක් නැහැ. ව්‍යාපාර තුනම කඩාගෙන වැටෙනවා. අර ලංකාවේ තියෙන අනෙක් කුහක ගතියක්. ඉතින් ඒ කුහක ගතියින් තමයි ඒ වගේ වැඩ වෙන්නේ. හැබැයි ඒ කඩවල් තුන දාපු තුන් දෙනා කතා වෙලා ඒ තුන් දෙනාට පුළුවන් වුණා එක්කෙනෙක් සිල්ලර බඩු කඩයක් දානවා, එක්කෙනෙක් එළවලු විකුණනවා, අනිත් එක්කෙනා පළතුරු විකුණනවා. අන්න ඒ විදිහට කඩවල් තුනක් දැම්මනම් ඒ කඩවල් තුනට එන ජනතාව එන පාරිභෝගිකයා පළවෙනි කඩෙන් සිල්ලර බඩු ගන්නවා, දෙවෙනි කඩෙන් එළවලුත් අරන්, තුන්වෙනි කඩෙන් පළතුරුත් අරන් යන්නේ. ඒ වගේම තව කඩයක් දැම්මොත් මාළු හරි මස් හරි විකුණන්න එතනොත් ඒ අවශ්‍ය බඩු කරන් යන්නේ. එතකොට ඒ කඩවල් 3-4ටම සේල් එකක් තියෙනවා. එතකොට අර කස්ටමර්ස්ලා ස්ප්ලිට්ලා යන්න එන කස්ටමර්ස්ලා ගොඩ ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා අනිත් කඩවල් වලිනුත් බඩු අරගෙන යන්න. ඉතින් අපේ ජනතාව අපේ මිනිස්සු ලංකාවේ මිනිස්සු ඒ වගේ දේවල් හිතන්නේ නැහැ. අතට සල්ලි ආපු පමණින් අතට සල්ලි ආපු නිසා බිස්නස් එකක් පටන් ගන්න යන්න එපා. මොකද ඕගොල්ලෝ හම්බ කරලා තියෙන සල්ලි මහන්සියෙන් හම්බ කරපුවා. ඒක නිසා බිස්නස් එකක් පටන් ගනිද්දී හොඳ ප්ලෑන් එකක් හදාගන්න. මුලින්ම ඔයා ඉන්නේ එන්වයරන්මන්ට් එකට මේ බිස්නස් එක ගැලපෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඔයා ඉන්නේ දීවර වරායක් ගාවේ ඉඳලා ඔයා මාළු කඩයක් දාලා හරියන්නේ නැහනේ. එහෙනම් ඔයා එතෙන්දී වෙනම භාණ්ඩයක් විකුණන්න ඕනේ. ඔයා නූරෙලි ඉඳන් එළවලු විකුණලා වැඩක් නැහැ. නූරෙලි විකුණන්න ඕනේ මස් මාළු. මොකද මාළු කියන එක පොඩක් දුරයි හරියට. ඒ හරියට සාමාන්‍ය ඉල්ලුමක් තියෙනවා. ඒ වගේ ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඉල්ලුමක් තියෙන භාණ්ඩ මොනවද? අන්න ඒවා තමයි ඔයා විකුණන්න ඕනේ. ඒ වගේමයි ඔයාට හොඳ ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕනේ. හොඳ මනි මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නම්. ඔයා බිස්නස් එකක් පටන් ගන්නකොට ඔයාගේ මොකක් හරි ප්‍රාග්ධනයක් කැපිටල් එකක් ඒ කියන්නේ සල්ලි අතේ තියෙනවා. ඔයා බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒතර මේ පටන් ගන්න බිස්නස් එකට ඔයා කොහොමද සල්ලි යොදවන්න ඕනේ?
සල්ලි හැන්ඩල් කරන්නේ කොහොමද අන්නේ ඩීටේල් විස්තරයක් මං ඔයාලට කියන්නම් ඒ විස්තරය සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න මේ මනි මැනේජ්මන්ට් එක කොහොමද බිස්නස් එකක් කරද්දි කරන්නේ මොකද ඔයාට ටික කාලයක් යනකම් බිස්නස් නැතුනොත් කොහොමද ඔයාගේ බිස්නස් එක හැන්ඩල් කරන්න කියන එක ෆ්‍රී කන්සල්ටන්සි වීඩියෝ එකක් මම දාන්නම් මොකද සාමාන්‍යයෙන් මම මගේ ප්‍රොෆෙෂන් එකේ මම කරන දෙයක් මම ඒක හැමෝටම මම කියන්න ඕනේ කියලා තීරණය කරා මොකද ගොඩක් කට්ටිය try කරන බිස්නස් පටන් ගන්න එතෙන්දී ප්‍රධාන වැදගත් දේ මනි මැනේජ්මන්ට් එක ඔයාගේ තියෙන කැපිටල් එක ඔයා කොහොමද බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්නේ ඒ වගේම ඒ බිස්නස් එකට රිටර්න් එකක් කොහොමද ගන්නෙ පේබැක් පීරියඩ් එක කොච්චරද ඒ කියන්නේ ඔයා ඉන්වෙස්ට් කරපු ටික ආයෙ ඔයාලා රිටර්න් එකක් විදිහට කොච්චර කාලයක් යයිද ගන්න අන්න ඒ වගේ කාරණා කිහිපයක් තියෙනවා මම කතා කරන්න මම ආරාධනා කරන හැමෝටම මගේ සෝෂල් මීඩියා channels ටිකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒතකොට ඔයාලා අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ බිස්නස් එකක් හරියට රන් කරන්න කියලා. ඉතින් ආපහු කියනවා බිස්නස් එකක් පටන් ගන්න නම් සල්ලි ඉන්වෙස්ට් කරනවා නම් එකපාරක් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතන්න. ඔයා බිස්නස් එක පටන් ගන්න යන environment එක මොන වගේ දෙයක්ද? political factors බලන්න, environmental factors ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් දේශගුණික කාලගුණ තත්ත්වයන්, ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඔගේ ගොඩාක් කාරණා බලන්න ඕනේ. සමාජීය තත්ත්වය. මොකද ඔයා පන්සලක් ගාව ඔයාට මස් කඩයක් හෝ බායකක් පටන් ගන්න බෑ. අයවත් වැදගත් වෙන කාරණාවක්. පොඩි පොඩි දේවල් තමයි වැදගත් වෙන්නේ. මොකද ඒ පොඩි දෙයක් එක තැනකින් හරි මිස් වුණොත් ඔයාගේ බිස්නස් එක සම්පූර්ණයෙන් වෙහෙල යනවා. අනිවාර්යෙන් කඩාගෙන වැටෙනවා. ඉතින් පරිස්සමෙන් කල්පනාවෙන් බිස්නස් එක පටන් ගන්න නම් පටන් ගන්න. Thank you.